හොඳයි ස්තුති විරංග සුමුද ඔබට යනවා මෙම තරඟ මාලාවේ බිහිසුණුම තරඟයක් දැන් ආරම්භ කරන්න සූදානම් වනවා. මේ කාලය තුල ශ්‍රී ලංකාවේ අංක 2 වැජබෙන කණ්ඩායම සංක පහේ වැජබෙන රිලැක්සින් ගොඩකවල කණ්ඩායම අතර දැන් බානු ජේම්ස් අභියෝගතා ක්‍රිකට් තරඟ මාලාවේ අවසන් පුරවටේ තරඟය ආරම්භ කරනවා. නිලන්ත සූදානම් වන්නේ ඔහු සමග වසර කිහිපයක් ක්‍රීඩා කළ බානුක රාජපක්ෂගේ පන්දුව පිළිගන්න හොඳ පන්දුවක්. දැඩි ප්‍රීතියට පත් වුණා මෙම පන්දුව ආන්න හොඳ පන්දුවක් යොමු කිරීම පිළිබඳව. තමතාපුරු පන්දුව ආන්නේ අකරැල්ල ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වුණේ මෙම ක්‍රීඩකයා ඉන්න අනතුරුව හුණුවල chance ක්‍රීඩකයා ඉන්න වගේම අකරැල්ල රයිනෝස් බලංගොඩ නිව් රේන්ජර්ස් හාලියල කැරිබියන්ස් වීනස් බොලොඤ්ඤ වැනි ප්‍රකට කණ්ඩායම් සමග අත්වල බැඳගත් කාලයක් තිබුණා. දැන් සූදානම් වන්නේ බානුක රාජපක්ෂ මීළඟ පන්දුව පිළිගන්න පන්දුව යොමු කිරීම සඳහා ලෙෆ්ට් ආම් ඕවර් විකට් අන්තිම පැමිණ දාර්ශනීය පහරක් ලකුණා කිමි කර ගන්නවා. ඉතින් නිලන්ත වාගල සිත්තර යන අනවර්ත නාමයෙන් සහල් පන්දු ක්‍රීඩාවේ බොහෝ දෙනා හඳුන්වන කොඩකා ඉතාමත් අපූර්ව පහරක් එල්ල කරේ. දැන් එම ලකුණු අය සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා හාලියල කැරිබියන්ස් කණ්ඩායම. ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 6 දක්වා වැඩි කරගෙන අවසන් පන්දු දෙකක් යොමු කරගෙන තිබෙනවා මෙම බානු ජේම්ස් අභියෝගතා ක්‍රිකට් තරඟ මාලාව. අද ඊයේ උදෑසන කාලේ සිටම සෑම තරඟයක්ම පන්දු 15 බැගින් ක්‍රියාත්මක කළා. කිසිදු පන්දු කපාදුවක් සිදු වුණේ නැහැ මෙම තරඟ මාලාව තුළ. වර පන්දු ස්ථානගත කරනවා ස්කාලේ කලාපීට. පහසුවෙන්ම ලකුණක් කරා පැතිමාරුව සිදු කර ගන්නා විට දැන් ලකුණු 7 දක්වා ලකුණු තත්ත්වය වැඩි කර ගන්නවා. දැන් සූදානම් වන්නේ රණේපුර හේවගේ ධනංජය පන්දුව පිළිගැනීම සඳහා ආතිශාවදානම් දකුණත් ප්‍රතිකාරවා බානුක රාජපක්ෂගේ පන්දුව පිළිගන්න සූදානම්. වර පන්දුව ස්ථානගත කරනවා ෆයිනල් කලාපෙන් පන්දුව ඇදීගේ ලකුණ සමග දැන් ලකුණු තත්ත්වය 8 දක්වා වැඩි කරගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නානබානේ ලකුණු 8යි ලකුණු තත්ත්වය මේ වන විට සූදානම් වන්නේ ආමිලක පන්දුව යොමු කරන්න තරමක් ඉදිරියට පැමිණියා වමනීය පහරක් එල්ල කරයිදී වාගල සිතර බලංගොඩදී අපූර්ව සිතරයක් නැගුවා අපේ කෙරාලෝලී තරඟ නරඹන්නේ පන්දු ඊ ඇවීමට පෙර ආතෝ තරමක් ඉදිරියට පැමිණියා මෙම ක්‍රීඩකයා ඉන් අනතුරුව තමයි කදිම පහරක් ලොෆ්ට් ඩොන්ඩයි පන්දු පහරක් එල්ල කරේ. ලකුණු 6 සමග දැන් ලකුණු තත්ත්වය ලකුණු 14යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. පළමු පන්දුවාරයේ නිමාව දකින්න විට දෙවන පන්දුවාරය ආරම්භ කරන්න දැන් අසංක දිල්ෂාන්ව කැඳවන්නට තීරණය කළා. සූදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කරන්නට අසංක දිල්ෂාන් දෙවන පන්දුවාරය ආරම්භ කරන්න සැරසෙන්නේ. ධනංජය සමග නිලන්ත තවමත් ක්‍රීඩා පිටියේ හොඳ ආරම්භයක් වුන් ලබා ගත්තා මුල් පන්දුවාරය තුළ ලකුණු 14ක් සැකසීම
ඉතාමත් වටිනා කියන තත්වයක් පළමු පන්දු වාරය තුලම හොඳ පීඩනයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. දැන් මේ පන්දු ආනා යම් කිසි පීඩනයකින් යුතුවයි පන්දු වාරය ආරම්භ කරන්නේ. ඔහු දන්නවා ඔහුගේ මුල්ම පන්දු වාරය තුල වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් නිසා මෙම පන්දු වාරය ඉතාමත් හොඳින් ඔහු යොමු කළ යුතු බවට. හොඳ පන්දුවක් හැකියාවක් ලැබුණේ නැහැ. විශාල පහරක් කරා යොමු වන්නට ලකුණු 14 මුළු ලකුණු සංඛ්‍යාව රැඳී පවතින්නේ. ඔබ දන්නවා මේ ක්‍රියාත්මක වන්නේ බානු ජේම්ස් අභියෝගතාට සමාජික තරඟ මාලාව ගාමිණී විරාක්කොඩි මහතා තමයි මෙම තරඟ මාලාව සංවිධානය කරේ. තාමත් කදිම ගානේ තරඟ මාලාවක් සියලු තරඟ තීරණය කළ පන්දු 15ටම සියලුම තරඟ පැවැත්වුවා. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රාජකීය තරඟ මාලාවක් තුළ ඔබ අප මේ රැඳී සිටින්නේ. dan sudanam ඊළඟ පාන්දු යොමු කරන්න අසංක දිල්ෂාන් උඩ පාන්දුවක් රැක ගැනීමට අපහසු සීමාවේ පාන්දුව පාතිත වුණේ. හානියක් නැහැ පිටිකරුවාට. ලකුණු සංඛ්‍යාවේ වෙනසක් නැහැ. හොඳ තිත් පාන්දු දෙකක් යොමු කළ අවසන් අසංක දිල්ෂාන් මුල් පාන්දු දෙක තුල dan Sudana Wani ඊළඟ පාන්දු යොමු කරන්න දිග දුරක් දිවේ right arm over the wicket අන්තිල් පැමිණ දාර්ශනීය පාරක් තමාට එළිව හොඳ පාන්දු දෙකක් යොමු කළ ක්‍රීඩකයාට තරමක් ඉදිරියට පැමිණ චමත්කාර ජනක පාන්දු පහරක් එල්ල කළා. රානේ පුර හේවගේ තනංජය අති සුපිරි ගානේ පහරකින් තවත් ලකුණු 6ක් හිමි කරගත්තේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා වැඩි කරගෙන අවසන් පන්දු වාර 1යි පන්දු 3ක් නිමාව දකින්න විට තවත් හරියටම පන්දු 7යි තිබෙන්නේ මෙම තරගය තුළ ක්‍රීඩා කරන්න හාලියල කැරිබියන්ස් කණ්ඩායමට. ඔවුන් මෙම තරගයේ ජයගතොත් ඔවුන්ටත් මුදල් රුපියල් 50000ක් අනිවාර්යයෙන්ම හිමි. තාතාපුර පහරක් කෙසේ නමුත් එවර උඩ පාන්දුවක් ඇටිය රොයි ගන්නා ලොන්ඩන් කලාපයේදී යනුව විශාල පහරක් එල්ල කර ක්‍රීඩකයාව ඊළඟ පන්දුවේදී මට්ටු කර ඇරියා අසංක දිල්ෂාන්. ලකුණු තත්ත්වයේ ලකුණු 20යි පළමු කඩුව ලැබෙන වැටෙන විට හාලියල කැරිබියන්ස් ක්‍රීඩකයින් දැන් නව පිටිකරුවා සංඝ මද සංඝ කුඩා පිටියට සමාදවන්නේ ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු කරලියේ අති විශාල දස්කම් පෑ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ පිටිකරුවෙනි මදියාත් කරන්න පැමිණෙන ක්‍රීඩකයා අත්දැකීම් මතින් පරිපූර්ණම දකුණු අත් පිටිකරුවෙක් හැටියට නම් කරන්න පුළුවන් සැහැල්ලු පන්දුවේ සුපිරි මොලකරුවා ලෙසයි බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ මෙම දකුණු අත් පිටිකරුවා. සුදානම් ඊළඟ පාන්දුව යොමු කරන්න සංක මදු සංක දාර්ශනීය පහරක් ප්‍රබල ගානේ උත්සාහයක් කෙසේ නමුත් ලකුණු 6ක් බවට පරිවර්තනය වුණා. ඉදී කළු පහන ප්‍රබල උත්සාහයක නියුණා. කෙසේ හෝ පන්දුව නවතා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. එම ලකුණු 6 සමග දැන් ලකුණු තත්ත්වය ලකුණු 26 දක්වා වැඩි කරගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ ලකුණු 26යි. මෙම තරඟය අතිශය තීරණාත්මකයි. කණ්ඩායම් දෙකටම යano දෙවන පන්දු වාරයේ නිමාවේ තිබෙනවා. දැන් ඉසුරු බණ්ඩාරව කැඳවන්නට තීරණය කළා. තීරණාත්මක දෙවන පන්දු තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා
හොඳ පාදුවක් ආකාශ නැවතත් සුදානම් රාමණීය පාරක් උඩ පාදුවක් කියකි රැක ගන්නට අවකාශයක් නැහැ ලකුණු 6යි ඔයාගල සිතරා දැන් නගර සභා ක්‍රීඩා පිටිය වර්ණවත් කරමින් සිටිනවා බානු ජේම්ස් අභියෝගතා ක්‍රිකට් තරග මාලාව තුළ ලකුණු 32යි ලකුණු 32යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි සුදානම් මිලක පාන්දු යොමු කරන්නට දැන් තරඟේ හොඳ ලකුණු පූර්වා දැන්ටම නිර්මාණය කරගෙන තිබෙනවා ප්‍රබල හාලියල කැරිබියන් ස්ක්වොඩ් එකකින් ඔවුන්ගේ පන්දු යවන බලෑනිය දෙස බලන විට මේ ලකුණු 32 ඔවුන්ට ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ලකුණු පූර්වක් කෙසේ නමුත් ඔවුන් උත්සාහ කරන්නේ අවසන් පන්දු කිහිපය තුළ තවත් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට එවර හොඳ පන්දුවක් හැකියාවක් ලැබුණේ නැහැ අපිත් ඒ දවටා ගන්නට දැන් දැඩි සුළඟක් නැවත වතාවක් බලංගොඩ නගර සභා ක්‍රීඩා පිටිය හරහා හමා යන තත්ත්වයක් පෙන්වන්නේ අද උදෑසන කාලේ සිටම පන්දු යවන්නට වැඩි වාසියක් තිබුණු තනතිරුවක් හැටියට නම් කරන්න පුළුවන් බලංගොඩ නගර සභා ක්‍රීඩා පිටිය මේ හමා යන සුළං තත්ත්වය හොඳ උපයෝගීතාවයක් සිදු කර ගාතා පන්දු යවන්නන් වේගයෙන් පන්දු මුදා හරින්නට නැවතත් සුදානම් ඊළඟ පන්දු යොමු කරන්න right arm over the wicket අන්තිම පන්දු යොමු කරන්න බණ්ඩාර රත් පහරකට යොමු වුණා තව අවකාශයක් ලැබුණේ නැහැ හරියාකාරව පිටර ලබා ගන්නට ලකුණක් කරා පැතිමාරු සිදු කර ගත්තා ලකුණු 33 වන ලකුණයි දැන් වාර්තා වුණේ මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු 33යි පෙකඩාලෝලි තරඟ නරඹන්නේ සුදානවානේ මිලක පාන්දුව යොමු කරන්න අවසන් පාන්දුව ක්‍රාත්මක කරන්න සුදානවානේ ඉස්සුරු බණ්ඩාර ගොත් පහරක් නෝන් ඔෆ් කලාපිට පාන්දුව ඇදී ගියේ කලකුණක් පමණයි හිමි කරගත්තේදී යානෝ ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි ලකුණු 35ක් තුනේ සුදානම් රායපාරක් කැලකනවා දැන් අප රවින් රබේසේකර විනිශ්චයකාර්තුමන්ට සමුදෙනවා මේ තරගමාලාව හෙට දිනේදී තවත් ආපසු තරගමාලාව හෙට දිනේ නෙවෙයි අද දිනේදී තවත් තරගමාලාවක විනිශ්චය කටයුතු වලට යා යුතුයි අපත් අද දිනේදී ආපසු ගල්පායට යා යුතුයි දිවාරාත්‍රියේ තරගමාලාව අද දිනේදී නම 23 වෙනිදා දිනය රාජකාරී සිදු කරන සියලුම දෙනා හරි අපූර්ව රැගෙන යද්දී සුරාදා දිනේ දැන් උදා වී තිබෙන්නේ ලාංකීය සැහැල්ලු පන්දුවේ ඕනෑතරම් තරගමාලාවල් පැවැත්වුන දින දෙකක් බවට පත්වන ඉඩකඩ බැඳීලා ලකුණු සංඛ්‍යාව ලකුණු පූර්වයේ ලකුණු 1යි මොහාන් රාජපක්ෂ සැහැල්ලු පන්දුව තුල Tamanට ලැබුණු වරම් තවත් කෙනෙකුට ලබා දෙන්න දායකත්වන ක්‍රීඩකෙක් මොහාන් රාජපක්ෂ මොහුට ලැබුණු අවස්ථාව මා විටක දුටු අබ්බානුක රාජපක්ෂට ලබා දුන්න ඉන්දියානු තරග සංචාරයට ලබාගෙන සාමාන්‍ය මිනිස්සුෙකුට ලබා දෙන්න දේවල් වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳින් ලබා දුන්නු තවත් අපූර්ව ක්‍රීඩකෙක් දැන් අසංක දිල්ෂාන් මේ දක්වන ප්‍රතිකරුවා ලාංකීය සැහැල්ලු පන්දුව තුල
අතිශයින්ම භයානක ප්‍රතිකාරයක් අවසන් වලට මොහාලින කැරිබියන් සමග ක්‍රීඩා කරපු යුගයක් තිබුණා. ආත්‍ය විශාල පවරක් උඩ පන්දුව ආත්තහන දම්වා දාවරකාති අවශ්‍යම කරන උඩ පන්දුව මා දකින්නේ මේ තරගේ උඩ පන්දුව අතහැරියාද තරගේ මත ඇර දම්වාද කියන සැකය පතු වෙනවා. දාවරකාතිනේ එකට ක්‍රීඩා කරපු යුග තිබුණා. වගේම මොහාන් රාජපක්ෂත් අසංක නිල්ෂානොත් එකම මැතිවරණ කොට්ටාශයට වැලිගෙපළ මැතිවරණ කොට්ටාශයට අයත් වන ක්‍රීඩකයන් යුගලයක් දාවරකාලු හිතවතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි මුල් ලකුණු ස්ථාන තුල ලකුණු 2 මුල් ලකුණු සංඛ්‍යාව වගේම මේ තරග මාලාවේ ප්‍රධාන කතා නායකවරයා පිළිබඳව අප කතා කරතුයි නීති වාර්ජිත වෙතුමුණු සම්බන්ධ වන බානු මැණික් බානු ජෙම්ස් ආයතන අධිපතිතුමන් බානු මැතිතුමන් වගේම කුසලාන අනුග්‍රහය ලබා දුණු දම්පිටියේ කුමාර මැතිතුමන් තම ගෞරව සිපත් කති ගාමිණී වීරක්කොඩි ආදිතු මතක් කරු තනි අතේ ඉනිමක් දියත් කරා. මේ තරග සංවිධායකවරයා වේගය වැඩි පන්දු කෙලිම බ්ලොක් කෝල් එක තුලට පන්දු ඇති කව කෝණ අධිසින් පන්දු එක මන්ක අධික ලකුණකින් සෑහීමකට පත්වාතේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි මුල් ලකුණු සංඛ්‍යාව අනිත් දින අපහසු අද දින ගල්පායට අප වෙන් කර ගන්නවා. හෙට දින ආපසු සමනලවත් ක්‍රීඩා පිළිවෙලට වෙන් කර ගන්නවා. මස්සන්න ප්‍රීමියර් ලීග් 3 වන දිගහැරුම හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. මේ සියලු දේවල් සමගයි ක්‍රිකට් ක්‍රීඩාවේ සහල් පන්දුවේ වගේම බලංගොඩ නගර සභාවේ ගරු නගර අධිපතිතුමන්ව පේශල නිකලන්ද මැතිතුමන් ඉතාම ගෞරවයට තෝසිපාත් කරන වගේම බලංගොඩ පොලිස් ස්ථානයේ ගරු පොලිස් ස්ථානාධිපතිතුමන් ඉතාම ගෞරවයට සිපාත් කරනවා. මේ තරග මාලා වෙනුවෙන් අපට අවකාශය ලබා දීම පිළිබඳව ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි රාජපක්ෂ සූදානම් අසංක නිශාන්ට එරුවේ පන්දුවක් කෙම කිරීම සඳහා තියුණු පන්දුවක් ඉතාමම තියුණු පන්දුවක් කෙම කළ විශේෂ ගණේ පන්දුවක් කෙම කදේ පළපොරුදු පරිණත කඩකින් සිව්දෙනෙක් මා දැන් දකිනවා. පන්දු යොමු කරනවා මොහාන් රාජපක්ෂ කඩුල්ල පිටව සිටිනවා ඉසංක මදුශාංක ඔර්ෂයි කෙන්ඩකේ සිටිනවා අසංක නිශාන් ආශ්‍රයි කෙන්ඩකේ සිටිනවා ලක්ෂිත ලැන්තා ප්‍රකට පළපොරුදු කඩකින් සිව්දෙනෙක් එකවරම ඝට්ටණය වෙන වෙලාවක් තමයි මේ තරගය දහබර කාලුවේ තුනේ. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු පුඩුවේ ලකුණු 3 නතර වෙ තිබෙනවා. හබාගෙන යන ජයග්‍රහය ඉලක්කය 35ක ජයග්‍රහය ඉලක්කයක් ලබාගත යුතුයි මේ තරගය ජය ගන්නට. දිගුදුරක් උපයෝගී කර ගන්නවා පෙට්ටිකලාන්තය උපයෝගී කර ගන්න මේ පන්දියම කරන ක්‍රීඩකයා මොහාන් රාජපක්ෂ සූදානම්. හිටපු කහවත්ත නිහාල් ක්‍රීඩකයෙක් දාපරකාලු හිතවතුනේ ලාංකීය සෑහළු පන්දුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණිතම ක්‍රීඩා සමාජයක් කහවත්ත නිහාල් ක්‍රීඩා සමාජය නියෝජනය කර යෝගයක් තිබුණා. මොහාන් රාජපක්ෂට ඒවරත් තියුණු පන්දුවක් එම කරනවා. දැන් නිමාව දකිනවා ප්‍රථම පන්දු වාරය රාජකීය ලෙසට රාජපක්ෂ අවසන් කර දැමුවා. ලකුණු 3යි එක් පන්දු වාරයක් නිමා කරදී පන්දු වාරයයි ලකුණු 3යි හඹාගෙන යන ජයග්‍රහණ ඉලක්කය ලකුණු 35ක ජයග්‍රහණ ඉලක්කයක් ලබාගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම බණ්ඩාරවල සුබයුත් කණ්ඩායමේ නායකතුමනි ඔබතුමන් දැන් මේ ස්ථානයේ සම්බන්ධ වී සිටියා නම් වඩා සුදුසුයි කියන තත්ත්වය තමයි ගාමිණී වීරක්කොඩි ප්‍රධාන සංවිධායකතුමන් දැනුවත් කර සිටියේ. චාලක පෙරට කරගත් බණ්ඩාර සුපයුත් ක්‍රීඩකයන් වගේම කච්චු ඇතුළු සියලුම මගේ සහෝදර ක්‍රීඩකයන් බණ්ඩාර සුපයුත් ක්‍රීඩකයන් ඔවුන් උදැසන 9:30 වෙන විට කාලයකට පසුව වෙලාවකට මත්තේ කලින්ම පැමිණි කණ්ඩායම බවට පත් වුණා. බණ්ඩාරවල සුපයුත් ක්‍රීඩකයන් දාප්‍රකාලික දොතුනේ මේ තරග මාලාව හරි අපූර්ව නියෝජන කාණ්ඩ වරම් ලබද්දී විවෘත කොට්ටාස කාණ්ඩේ දුරබෑරින් පැමිණි ප්‍රථම 9:30 වන විට මේ තරග මාලාවට සම්බන්ධ වුණ ප්‍රථම කණ්ඩායම බණ්ඩාරවල සුපයුත් ක්‍රීඩකයන් දාප්‍රකාලික. ඒක තමයි අප කියන්නේ ක්‍රීඩාවන දෙයක් ආදරයෙන් සිදු කරනවා නම් ඒ තමයි ක්‍රීඩාවෙන් ලබා දෙන්නේ. ඒකට හොඳම දේ තමයි ඔවුන් උදැසන ආවට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් අවසන් මහා තරගයට
දැන් පැමිණ තිබෙනවා. මේ තමයි අප ක්‍රීඩාවට සලකනවා නම් ක්‍රීඩාවත් අපට සලකනවා කියන ද හොඳින්ම සක්ෂිය පැහැදිලි කරනවා. අවසන් තප්පරේ ඇවිල්ලා පන්දු වැඩි ඉංගිලලා බෝල ගහනවාට වඩා එතම හොඳ දෙයක් තමයි. උණු දැස්සෙම පැමිණියා මේ තරග මාලාවට. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 3 නතර වෙතිවෙද්දී කැඳවනවා පන්දු යොමු කිරීම සහ ෆොරන් කැඳවා තිබෙනේ වමතින් මත වේගයෙන් පන්දු යොමු කරන කඩකියා දැස්සදනම් පන්දුවක් යොමු කරන්නට වෙතුළු වේගයෙන් පන්දුව යොමු කරන නොපතිත පන්දුවක් බවට පත් වුණා. මේ පිටිකරුවා තරමක් පහත් වී පාර එල්ල කරා කියන තත්ත්වය තමයි අතුරේක විනිශ්චයකාරවරයා දැනුවත් කරේ. මේ නිබඳුවක් නොවන බවට කිසිදු හේකින් නැතුව රංගපරා විනිශ්චයකාරතුමා නික්වරම දැනුවත් කරා. මේ පිටිකරුවාගේ ස්ටාන්ස් එක තුල යම්කිසි පහත් වීමක් තුල එල්ල කර පාරක් සමගයි දැන් ලකුණු එකක් එකතු වදී ලකුණු 4යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි ලකුණු සංඛ්‍යාව අසංක නිෂාන් බලංගොඩ නිව් රේන්ජර්ස් ඩිස්කවරි ලයින්ස් ක්‍රීඩා කරපු යුගය තුල මොහු පිළිබඳ වැඩිපුර කතා කරා. ඉන්පසුව පුස්සල්ලාව 0 ක්‍රීඩකීන් හාලියල කැරිබියන්ස් ක්‍රීඩකීන් අවසන් කාලවකවාන තුල නියෝජනය කළ ක්‍රීඩකයෙක් මේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා අද ලකුණු සංඛ්‍යාව ලකුණු 4 නතර වී තිබෙනවා. ලකුණු ස්ථාන දාඹර පාවුලේ හිතවතුන් ලකුණු 4යි මුල ලකුණු සංඛ්‍යාව ෆරහන් මුස්ලිම් සම්බන්ධ කරන නායකම් කියන හාලියල කැරිබියන්ස් එකම මුස්ලිම් සම්බන්ධ කරන නායකම් කියන පාන්දියම කරන ක්‍රීඩකයා සුදාම් over the wicket ආකාරයෙන් left arm over the wicket ආකාරයෙන් පන්දු යොමු කරන්නට ගායන වසන්ත විනිශ්චයකාරවරයාගේ දකුණු පස උපයෝගී කරගනිමින් අසංක නිල්ෂාන් ප්‍රකට ප්‍රතිකරුවා ඉදිරි නොපතිත පන්දුවක් යොමු කරා. මේ ලකුණු 6ද ලකුණු 4ද බලමු. සාර්ථකයි පන්දු ස්ථානගත කිරීම ලකුණු 6යි. සටන්කාමී පහනක් කෙල්ල කරා. දැන් ආපසු නැවත රිලැක්සින් ගොඩකවල තිස්ට මේ තරගය ආපසු දැස් අයන තත්වයකට පැමිණියා. විපුල් නිශාන්ත කලමනාකාරීත්වය දරන රිලැක්සින් ගොඩකවල ක්‍රීඩකයා සංකන නිශාන් එල්ල කර ලකුණු 6 සමග දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. ලකුණු ස්ථානත තවත් හරියටම ලකුණු 25ක් ලබා ගත යුතුයි මේ තරගය ජය ගන්නට. අසංක නිශාන් ඕනෑම තත්ත්වයක් තුළදී සටන් කාමීනියම් දියත් කරන ක්‍රීඩකයා ෆරහන් මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා හාලියල කැරිබියන්ස් වෙනුවෙන් හොඳ තරදී ආදින පන්දු ආවන්නේ රිලැක්සින් ගොඩකවල වෙනුවෙන් හොඳ තරදී ආදින පිටිකරුවෙක් දැන් ක්‍රීඩා කරන්නේ. දැන් ලකුණු 10යි මුල ලකුණු සංඛ්‍යාව දැන් සියල්ල සදානම් ලකුණු 10යි ලකුණු ස්ථාන තුල ඉක්මනින් තරග ආරම්භ කළ යුතුයි. පන්දු රකින්න කණ්ඩායමේ නායකතුමනි මාළුක වේලාවක් තබත් ගන්නට එපා. දැන් යන්න තියෙන දෙයක් නැහැ. නැති වෙන්න දෙයක්ුත් නැහැ. වෙලාව ඇති වෙන්නම අවසන් වෙලා තිබෙදී. නමුත් මේ ඉක්මනින්ම තරග අප අවසන් කර යුතුයි. ලකුණු 10යි මුල ලකුණු සංඛ්‍යාව නොපතිත පන්දුවක් යොමු කරා. වේගය වැඩි කල්ලල් මැලි මෙතරම් සාර්ථක නැහැ. එක ලකුණකින් සයිබකට පත්ව 11 වන ලකුණ එකතු වන්නේ මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි මුල ලකුණු සංඛ්‍යාව. ඔබ දන්නවා ඔබට හැකියාව තිබෙනවා ඉදිරියේ පැවැත්වෙන ඔබගේ ඕනෑම දිවා රාත්‍රියේ තරග මාලාවකට විදුලි ආලෝක දාන පද්ධතිය අප හා සමග සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා. මිනිපුර ලයිට්ස් ආයතනය මගින් පහසු මුදලකට විදුලි ආලෝක දාන පද්ධතිය අපි ලබා දෙන්න සූදානම්. මේ අතීත මම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම DK live ඔස්සේ මේ තරග මාලාව දැක බලාගෙන දැන්ටමත් මගේ දුරකථනයට දුරකථන තුනක් ලැබී තිබෙනවා. නිවසට ගොස් තමයි බලා ගන්න තිබෙන්නේ. නිවසෙන් ආපු පණවිඩ මේ තරග මාලාවල ඉදිරි තරග මාලාවල අප වැල්ලවාය ප්‍රීමියර් ලීග් තරග මාලාව ජූලි මාස 11 වෙනිදා සම්බන්ධ වන බුත්තල ප්‍රීමියර් ලීග් තරග මාලාව ජූලි මාසයේ 6 වෙනිදා අප බලමු. මේ තරග මාලාව අවසන් වී හෙට දිනේදී තමයි මොහමඩ් හමීඩ්
මම දැනුවත් කරනවා ඇත්තේ මේ තරගමාලාවට ජුනි මාසයේ 6 වෙනිදා තරගමාලාවට අර පහරක් කෙලකෙනවා පන්දු ඇති යනවා ඩිපෙක්ෂා කව සස්වෙපකව අතරින් පන්දු ගමන් කදී කලකුණයි සමාන පන්දු ඇදී යන්නේ වයිඩ් ලෝන් ඔෆ් දෂින් පන්දු ගමන් කරේ කලකුණයි දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි ලකුණු ස්ථාන ලකුණු 35ක් ලබාගත යුතුයි මේ තරගයේ ජය ගැනීම සඳහා ෆාන් හොඳ පන්දු කීපයක් එමෙක අධිදාසං කඩිෂාන්ට සිදුවනවා සටන් කාමී ජව සම්පන්න අර ඔහුගේ සුපුරුදු පළපොරුදු රිද්මයට පැමිණීමට දහඹර කාලු ඉතින් අර ශබ්ද නගන පහරවල් එල්ල කරන්න සිදුවෙනවා මේ පිටිකරුවාට අතිශයින්ම භයානක පිටිකරුවේ ලකුණු 12යි මුල ලකුණු සංඛ්‍යාව left අමාවද විකට් ආකාරයේ ප්‍රයෝගය කර ගනිමින් දැන් සූදානම් පන්දියම කිරීම සහ දුර්වල පන්දුවක් පයින් හැරපියාගේ පන්දුව මේ පුළුල් පන්දුවක් වයිට් පන්දුවක් බවට පරිවර්තනය කදී 13 වන ලකුණ එකතු වන්නේ මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි ලකුණු ස්ථාන තුල දැන් සූදානම් පන්දුවම කිරීම සඳහා ෆාන් සූදානම් මිනස්සන් කලිෂාන් ඉදිරියේ පන්දුවක් යොමු කරන ලකුණු 13යි මුල ලකුණු සංඛ්‍යාව තියුණු පන්දුවක් යොමු කරේ කෙලින්ම බ්ලොක් හෝල් එක ආශ්‍රිතව පන්දුව යොමු කරා මේ පන්දුව බ්ලොක් හෝල් එකේ පත්ත වුණේ නැහැ බ්ලොක් හෝල් එකට මදක් ඉදිරියෙන් පන්දුව පත්කදී ෆුල් එපි පන්දුව පත්වාදී දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු පූර්වේ 15යි පන්දු වාර දෙකක් නිබා කරද්දී අවසන් පන්දු වාරයට ලකුණු 20ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජය ගන්නට මේ තරගය ජය ගන්න ක්‍රීඩකීන් බණ්ඩාරවැල සුබයොත් සමගින් අවසන් මහා තරගය නියෝජනය කරනවා අද අප්‍රිකාවේ ඊයේ උදේ ආපු බණ්ඩාරවැල අද උදේ තමයි අවශ්‍ය අට තිබෙදි වෙන්නේ ඔබ දන්නවා බණ්ඩාරවැල පුරේ කාලයක් තිස්සේ කාලයකට පසුයි චාලක සම්පත් පෙරට කරගත් මේ සින බණ්ඩාර සුපයුත් ක්‍රීඩකීන් බලංගොඩ නගර සභා ක්‍රීඩා පිටට සම්බන්ධ වුණේ මේ ස්තුතිවන්ත වෙනවා අප විශ්වාස කරලා මේ තරගමාලාවට බණ්ඩාරවැල ක්‍රීඩකීන් හාලියල ක්‍රීඩකීන් රිලැක්ස් ටීම් ක්‍රීඩකීන් ක්‍රීඩකීන් මේ සියලුම කණ්ඩායම් අපව විශ්වාස කර ගාමිණී වීරක්කොඩි මහත්මයා විශ්වාස කර බානු මැණික් අභියෝගතා කුසලාන තරගමාලාව දම්පිටිය කුමාර මහත්මයාව මේ සියලු දෙනා විශ්වාස කරමින් මේ තරගමාලාවට පැමිණියාට බෙහෙම ස්තුතිවන්ත වනවා අද දිනදී වීනස් බොලින්යා ක්‍රීඩකීන්ට පානදුර සුපර් පැෂන් ක්‍රීඩකීන් මේ තරගමාලාවට පැමිණි මිස්සිර කර තිබුණා අයහපත් කාලගුණය දැඩි ගම් වතුර තත්ත්වය ඒට යම්කිසි හේතු සාධකයක් වුණා ඒ නිසා වෙන අප එම කණ්ඩායම් දෙක වෙනුවට තවත් වෙනත් කණ්ඩායම් දෙකක භගවන්තලාව ක්‍රීඩකීන් ධනංජය පෙරටුකරත් ඔහුන තව ස්තුතිවන්ත වෙනවා විවාදයේ නෙතුම භගවන්තලාව ක්‍රීඩකීන් විවෘත කාණ්ඩයේත් කොට්ටාස් කාණ්ඩයේත් කණ්ඩායම් දෙකම නියෝජනය කළා මගේ සහෝදර හිතවතා ධනංජය මේ වයිට් පන්දුවක් බවට සයින්ට් වන්වාදී දැන් ಭಾರತಿ කැඳවා තිබෙන්නේ පන්දුමකට කාලයක් තිස්සේ හාලියල කැරිබියන්ස් කණ්ඩායම නියෝජනය කර ක්‍රිකට් මෑතවකෝනේ ආපසු මේ පන්දුම කෙන කලකියව උපයෝගී කරගත්ත ආදාවර කාලයකට උතුරු ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි පන්දු පහක් තුලදී ලකුණු 19ක් ලබා ගත යුතුයි ලැන්තාට ලක්ෂිතට හැකියාව ලැබෙවිද මේ ඉදිම සට්ටන් කාමී ඉදමකින් ජව සම්පන්න කාලෝස් බ්‍රැඩ්වයිට් කඩේ ඉදමකින් මේ තරගය නිමා කිරීමට 2016 ලෝකුස්ලාන 2020 අවසන් මහා තරගය ඔබට මතක නම් එදා එංගලන්තයේ ක්‍රිකට් උගන්වපු සුල්තාන්ට කළු ජාතිකයින් හොඳ පාඩමක් කියා දුන්න එදා බෙස්ටෝක්ගේ පන්දු වාරය තුල කාලෝස් බ්‍රැඩ්වයිට් එල්ල කරපු 6 පාරවල් 4 මේ ප්‍රතිකරුවාට සිහිපත් කර ගන්න සිදු වන මානසික වශයෙන්ම 1989 चेतन शर्मा टेरिव चावेट मियंडा डेल्ल कर मियंडा गणे इनिमක් දියත් කරන්න සිදු වන අනිසික වශයෙන්ම මේ තරගය ජයග්‍රාහී බලාපොරොත්තු විපුල නිශාන්තගේ බලාපොරොත්තු මුදුන්පත් කර ගන්නට නම් හාලියල්ට එරෙහිව දැන් පන්දු 5යි ලකුණු 19යි මේ තරගය ජයග්‍රහණය කිරීම සඳහා
පන්දු 5යි ලකුණු 19යි ಭಾರತೀಯ සුදානමෙන් ලක්ෂිත ලැන්තාට පන්දු යොමු කරන්නට පන්දු 5ක් ඉතිරිව ඒ පිටින්ම ඉතුරුව තිබෙනවා මේ තරගයේ ජයග්‍රහණය අත්පත් කර ගන්නවා නම් පාරක් කෙලකනවා ලකුණු 6 තුඩ පන්දු අත ලකුණු 6යි සටන්කාමී පහර සටන්කාමී ජව සම්පන්න ආරම්භය දැන් සයිටුවන් කරගත්තා තාවරකාතනේ ලැන්තා සෑල්ලු පන්දු තුල මොකට ලක්ෂිත කියනකට වඩා වැඩිපුර කවුරුත් කතා කරේ ආමන්ත්‍රණ කර ලැන්තා කියන හරි අපොර සුරතල් නාමයක් තිබුණා එල්ලකන පහර අති විශාලයි දැන් පන්දු 4ක් තුලදී ලකුණු 13ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජයගන්න මා මෙයයි කිවි අනාවේකින් බල කරන්නේ නැහැ කාලෝස් බ්‍රැඩ්මන් ගන්නේ ඉනිමක් දියත් කරා කරන්ට අරාදිනවාදෝ කියන සැකය මතුවනවා දාපරක පන්දු 4ක් තුලදී ලකුණු 13ක් ලබා ගත්තේ ಭಾರತೀයට හැකියාව ලැබෙවිද ලක්ෂිතව පාලනය කරන්නට ලක්ෂිතට හැකියාව ලැබෙවිද ಭಾರತೀව පාලනය කරන්නට බලමු මේ සියලුම තීරණ කරුතිතු විසිතනවා තවත් පන්දු 4ක් තුලදී බාණු මැණික් අභියෝගතා කුසලාන එක්ලක්ෂයේ තරග මාලාව තුල පන්දු 4යි ලකුණු 13යි මේ තරගයේ ජය ගන්නා ක්‍රීඩකයන් බණ්ඩාරවල සුපයුත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා දාබර කාලෙදී පන්දු 4යි ලකුණු 13යි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා දැස්දානම් පන්දු යොමු කිරීම සඳහා එවන තුන පන්දුවක් යොමු කළේ වේගය වැඩි කළා පන්දු 1 ලකුණයි දැන් පන්දු 3යි ලකුණු 12යි මේ තරගයේ අසංක නිර්ෂාන්ගේ දෙවුර මතට මේ තරගය පැමිණියා දෝ කියලා සැකේ දැන් තරගයේ තිබෙන්නේ ಭಾರತೀයගේ සහ අසංක නිර්ෂාන්ගේ අතරයි හාලිහල සහ රොලැක්ෂින් අතර තරගයක් ආරම්භ වෙනවා දැන් මේ පිටිකරුවා සහ පන්දු යවන්න අතර ද්වන්ද සටනක් ආරම්භ වෙනවා දාබර කාලයක තුනේ හේතුව පන්දු 3යි පන්දු 3යි ලකුණු 12යි මේ තරගය ජය ගැනීම සඳහා අසංක නිර්ෂාන් ඕනෑම තත්ත්වයක් තුළ පිට හොඳින්ම ශබ්ද නගන පිටිකරුවෙක් බලංගොඩ පොරවනේ බිහි වුණු එබැගේම ಭಾರತೀය කාලයක් තිස්සේ හාලියල කැරිබියන්ස් කණ්ඩායම නියෝජනය කරපු කාදිම පන්දු යොමු කරන කඩකේ දැන් පන්දු 3යි ලකුණු 12යි මේ තරගයේ ජය ගැනීම සඳහා අතිශයින්ම භයානක තරගයක් බවට පත් වෙ තිබෙනවා බාණු මැණික් අභියෝගතා කුසලාන තරග මාලාවේ වගේම තම්පිඩේ කුමාර මහත්මයා කුසලාන අනුග්‍රහ ලබා දෙන තරග මාලාව ගාමිණී වීරකොළි මහත්මයා ප්‍රධාන සංවිධානකත්වයේ දරන කාදිම තරග මාලාවේ අතිශයින්ම භයානකම අවසන් පොළ තරගයක් ආරම්භ වෙ තිබෙන්නේ පන්දු 3යි ලකුණු 12යි පාරක් කෙලකඩවා පන්දුව ලකුණු හයිදා ප්‍රකාශ ලිඛිතවතුනි අවසන් මොහොතේ කිරන් පොලාන් ගනේ පහරක් කෙලකව ඇන්ඩි රොසෙල් ගනේ පහරක් කෙලකලා ෆ්ලැට් 6 එකක් එබ නැත්තම් පහතින් ඇදී ගිය හය පාරක් බාඩ පත් වෙනවා දැන් ප්‍රශ්නය උග්‍ර වී හමාරයි පන්දු 2යි ලකුණු 6යි මාවබෝ දැන් කැන්දාගෙන යන 1989 සාචා ක්‍රීඩා පිටියදා චේතන් ශර්මාට එරෙහිව චාවෙට් බියන්ඩා ඩෙල්කර මියන්ඩාට ගන්නේ පහරක් කෙල කරුති මේ තරගයේ ජය ගන්නට නම් ලෙසක වශයෙන්ම දාබර කාලිතෝතුනේ රාජකීය පහරක් කෙල කරුති ඊටත් වඩා එදා 2007 රවි බොපාරාට එරෙහිව දිල්හාර ප්‍රනාන්දු යොමු කර දිල්හාර ප්‍රනාන්දු ගන්නේ පන්දු 2ක් යොමු කර යුතුයි මේ තරගයේ හාලියලට මේ තරගය නැවතත් නැඹුරු කර ගන්නවා නම් දැන් සටන්කාමී තරගය ආරම්භ වෙ තිබෙනවා දාබර කාලිතෝතුනේ තම මෙක්මනින් තරගය ආරම්භ කර යුතුයි අප දන්නවා අපත් ක්‍රීඩකයන් නිසා අප කෙතරම් ඉක්මනින් ආරම්භ කර දැන් තිබෙන්නේ හෘද ස්පන්දනයත් වැඩි වී තිබෙන තරගයක් වී තිබෙනවා ඒ නිසා දැන් පන්දු 2යි ලකුණු 6යි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට සටන්කාමී රාජකීය අස්සක දිශාන්ගේ ප්‍රහාරය දියත් වේවිද නැත්නම් ಭಾರತೀයගේ හාලියල පන්දු 2 යොමු කරාවිද ප්‍රේම් කුමාර්ට වාසනාව යාවද විපුල් නිශාන්තට වාසනාව යාවද එවනත රිලැක්ෂන් ගොඩ කෙවල කඩකේට වාසනාව යාවද හාලියල කැරිබියන්ස් කඩකේන්ව බණ්ඩාරවල සුපයුත් හමු වේවිද
තිබෙන්නේ පන්දු දෙකයි. තීන්දුව තීරණය විසිත ගන්නට පන්දු දෙකයි ලකුණු 6යි මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ඒවල තියුණු පන්දුවක් යොමු කරා කදිම පන්දුවක් යොමු කරා යනවා දැන් ලකුණ හිමි කරගත් ආදාබ්‍රකාද දැන් එක පන්දුවයි ලකුණු 5යි 4 පාරක් කෙල කර තින් මෙයත් සුපිරි පන්දුවාරයකට යටියට කඩ වැඩිව තිබෙනවා 6 පාරක් කෙල කර තින් මේ තරග මාලාවේ සියලු ගනුදෙනු ඒ පිටින්ම වෙස්සතෙනවා එක පන්දුවයි ලකුණු 5යි බාලු මැණික් අභියෝගතා කුසලානේ නේල් බයිටින් අවස්ථාවට දැන් පැමිණෙම නැත්නම් නියපොතු සපමේ නෙම නැත්නම් හිරිකඩු පෙපෙන පන්දුව තමයි දැන් ඉතුරුව තිබෙන්නේ මේක පන්දුවක දැන් වටිනාකම අතිශයින්ම වැඩි අවශ්‍ය රුපියල් 50000ක් වටිනා කියන පන්දුවක් තමයි මේ දැන් යොමු කරන්න ලෑස්ති වන්නේ මේ පන්දුවම කරන කෙනකා මේ පන්දුවේ අතිශයින්ම වටිනාකම රුපියල් 50000යි ඩාබර් කෝල්ලෙක තුලින් මේ පන්දුව හරියට මුදා හැරියොතින් හාලියලට 50000ක් ඉදිරියට ගන්න බැරි මේ පන්දුවට ලක්ෂිත 6 පාරක් කියලා තියෙන නැවතත් ආපසු 50000ක් රොලැක්සින් ගොඩ කෙවල කඩකින්ට නැඹුරුවන්ට ඉඩ කඩ වැඩි මේ ලකුණු 35ක පිටුපස් සම්බායම තුල 50000ක් වටිනා කියන අවසන් පන්දුව දැන් යොමු කරන්න ලැස්තිය සාබරකාතුදී දැන් බණ්ඩාරවල සුභයෝත් කඩකින් වැටුඩ සින්න තත්ත්වයක් එහෙම නැත්නම් දැන් ඔහුරුත් කල්පනා කරන්නේ දැන් රිලැක්ස්ඩින් පැමිණෙවිද හාලියල පැමිණෙවිද කියලා ඔහුරුත් දැන් වැටුඩ මොන්ගේ ප්‍රතිවාදීන් කවුද කියන සැකය මතුවේ තිබෙනවා එවැනි කතිප තරගයක් දැන් මේ අවසන් පොර තරගය ආරම්භ වෙ තිබෙන්නේ දාබර් කාලු කෙතවතුනි එක පන්දුවයි ලකුණු 5යි තරගය ජය ගන්නට එක පන්දුවයි ලකුණු 5යි අනාවැකි එහෙමෙන් එක එක පැතිවලින් දැන් අනාවැකි ලැබෙනවා දාබ්‍රකාලතුනි මේ අනාවැකි සියල්ල නගර සභා ක්‍රීඩා පිටියේ අස්පනා පිට දියත් කරන පහර එල්ල කිරීමට හැකියාව ලැබෙයිද බාර දීට හැකියාව ලැබෙයිද මේ පන්දුවේම කරන ලක්ෂිත හැකියාව ලැබෙයිද සියලු කරුණු විශ්න තීන්දුව තීරණාත්මක අවසන් පන්දුව දැන් යොමු කිරීම සඳහා සූදානම් ෆුල්ලොස් පන්දුවක් ලකුණු දෙකයි අනුව දැන් තරගය ජයගත්තා මේ ශ්‍රණ ප්‍රේම් කුමාර් මහත්මයා කලබලාකාරීත්වය දරන ප්‍රකට හාලියල කැරිබියන්ස් කඩකින්